අද දවසේ නාට්‍ය නැරඹු රසිකයෙක් අපිට හමු වෙනවා. ඔහු අද මේ විශේෂ නාට්‍ය පිළිබඳව දක්වන අදහස්. මේ තනක් ප්‍රේමලාල් මහත්මයා කියන්නේ වේදිකාවේ පතාක යෝධයෙක්. ඒ කියන්නේ අබුද්ධ සෝලම රාජකපුර රජකහේ නාටකම වැනි නාට්‍ය වේදිකාවට ඉදිරිපත් කරන නාට්‍යයක් අද මේ ඔහුගේ 50 වෙනි සංවර්ෂණය වෙනුවෙන් 50 වෙනි සංවත්සරයේ නාට්‍ය කලාවේ 50 වෙනි නාට්‍ය කලාවේ 50 වෙනි සංවර්ෂණය වෙනුවෙන් සත්තුන්ගේ උසාවිය සත්තුන්ගේ උසාවියක් වැනි නාට්‍ය ඉතාම නාට්‍ය බවට පාසල් වල මම හිතන්නේ අද සමාජයේම සත්තුන්ගේ උසාවියක් නේ. සමාජයේ සත්තුන්ගේ උසාවියක් මේක පාසල් දර්ශන සඳහා උපරිම වෙන් කරගෙන තීන්දුවක් නැති ප්‍රශ්න ගොඩක් නඩු ගොඩක් නේද වර්තමාන සමාජයේ සත්තුන්ගේ උසාවිය කතා වෙන්නේ පරිසර දූෂණය ගැන. පරිසර දූෂණය ඒ ගැන තමයි ගොඩාක් විග්‍රහ වෙන්නේ. හොඳම නාට්‍යයක් මේක පාසල් වල පෙන්වන වෙන්නේ. ඔබේ නම කිව්වනම් සෝමරත්න පිටිගල. සෝමරත්න පිටිගලයි මේ අදහස්